ආයුබෝවන් අප්‍රිකානු මහද්වීපයේ ජනප්‍රියතම දේශපාලඥයා කවුද කියලා ඇහුවොත් ඒ වෙන කවුරුත් නෙමෙයි. ඔහු බුර්කිනා ෆාසෝහි ජනාධිපති ඊබ්‍රාහිම් ට්‍රහෝරේ. ඉතින් මේ ඊබ්‍රාහිම් ට්‍රහෝරේ කියන්නේ හමුදාවේ කපිතාන්වරයෙක්. අදටත් ඔහු හමුදා නිල ඇඳුමෙන් තමයි රාජ්‍ය පාලනය කරන්නේ. හැබැයි මේ ට්‍රහෝරේ බුර්කිනා ෆාසෝහි බලය ගත්තේ ඡන්දයකින් නෙමෙයි. හමුදා කුමන්ත්‍රණයකින්. හමුදා කුමන්ත්‍රණයකින් බලය ගත්තත් අද වෙනකොට ඔහු ඉතාමත් ක්‍රමානුකූලව මේ රාජ්‍ය වැඩි දියුණු කරන බව බොහෝ විට සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය වලින් හෙළිදරව් වෙනවා. ඉතින් අද කතාව මේ ඊබ්‍රාහිම් ට්‍රහෝරේගේ මේ බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ගමන ගැන. අහලා බලන්න කතාව. බටහිර අප්‍රිකාවේ සාහෙල් රීජන් එකේ තිබෙන මේ බුර්කිනා ෆාසෝගෙන් රාජ්‍ය මීට වසර කිහිපයකට කලින් හමුදා කුමන්ත්‍රණයකින් පාලන බලය වෙනස් වුණා. එදා මේ හමුදා කුමන්ත්‍රණයෙන් මේ විදිහට රාජ්‍ය පාලනය ගත්තේ අවුරුදු 34ක තරුණ හමුදා නිලධාරියෙක්. ඔහු ඒ වන විට බුර්කිනා ෆාසෝ හමුදාවේ කපිතාන්වරයෙක් කැප්ටන් ඊබ්‍රාහිම් ට්‍රහෝරේ. ඉතින් එදා මේ විදිහට බලය ගනිද්දි බොහෝ අය හිතුවේ නැහැ ඔහුට මේ රාජ්‍ය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. මොකද ඉතා විශාල ත්‍රස්තවාදී ප්‍රශ්නයක් සහිතව ඉතාමත් දිලිඳු රාජ්‍යයක් විදිහට මේ බුර්කිනා ෆාසෝ රාජ්‍ය ඒ වන විටත් ඉතාමත් පහළ මට්ටකම තිබුණේ. හැබැයි ට්‍රහෝරේ එදා ඇඳපු ඒ කපිතාන් ඇඳුමම ඇඳගෙන මේ රාජ්‍ය පාලනය දැන් කරගෙන යනවා. ඉතින් අද වෙනකොට මේ මාධ්‍යවල ඉතා විශාල වාර්තා ප්‍රමාණයක් පළ වෙනවා ඔහුගේ මේ රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රමවේදය සහ අද වෙනකොට බුර්කිනා ෆාසෝ රාජ්‍ය යම් ආකාරයක ඉදිරි පිම්මක් පැනලා තිබෙන ගැන මේ වීඩියෝ දර්ශන පෙළක් පළ වෙලා තිබෙනවා. ඔහු ඉතා විශාල මට්ටමේ මෙගා ප්‍රොජෙක්ට්ස් 20ක් පටන් අරන් තිබෙනවා. ඉතින් බුර්කිනා ෆාසෝ ගුවන් සේවයේ සිට රෝහල් පද්ධති, මහා මාර්ග, හමුදා වැඩි දියුණු කිරීම ආදී විශාල පරිමාණයේ මෙගා ප්‍රොජෙක්ට්ස් විශාල පරිමාණයේ ව්‍යාපෘති රැසක් ඔහු ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම ඔහු බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදාව ඉතාමත් ක්‍රමානුකූලව වැඩි දියුණු කරන ආකාරයක් පේන්න තියෙනවා. විශේෂයෙන් මේ සාහෙල් රීජන් එකේ ISIS ත්‍රස්තවාදී සංවිධානය ඉතාමත් දරුණු ලෙස ක්‍රියාත්මකයි. ඉතින් මේ බුර්කිනා ෆාසෝහි විශාල ප්‍රදේශයක් රජයේ හමුදාවන්ගේ බලය නැහැ. ඒවා පාලනය කරන්නේ මේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම. ඉතින් මේ ට්‍රහෝරේගේ ඉලක්කය ඔවුන් මර්ධනය කිරීම. ඒ විදිහට රාජ්‍ය යම් ආකාරයක තමන්ගේ බලයට ගනිද්දි අනෙක් පැත්තෙන් ඔහු ආර්ථික සංවර්ධනය සහ මානව සංවර්ධනය ගැනත් හිතනවා. ඉතින් මේ වීඩියෝ දර්ශන පෙළක් නිකුත්ව තිබෙනවා මේ ට්‍රහෝරෝගේ බුර්කිනා ෆාසෝ රාජ්‍ය. බලන්න මේ වීඩියෝ දර්ශන පෙළ.
අවුරුදු 30 ගණනක් වයස මේ හමුදා කපිතාන්වරයා මේ විශාල රාජ්‍යය අද වෙනකොට පාලනය කරනවා. ඉතින් ඉතා දිළිඳු රාජ්‍යයක් බුර්කිනා ෆාසෝ කියන නම තරම් ලෝකයේ තුල ජනප්‍රිය නැහැ. හැබැයි මේ ඊබ්‍රාහිම් ට්‍රහෝරේ නිසා දැන් බුර්කිනා ෆාසෝ රාජ්‍ය නම හැමතිස්සෙම සමාජ මාධ්‍ය ජාලාවල සහ මාධ්‍යවල කතා වෙනවා. ඉතින් අද කතා කළේ මේ ට්‍රහෝරේගේ බුර්කිනා ෆාසෝ ගැන. අපි තවත් දවසක බුර්කිනා ෆාසෝ රාජ්‍ය ගැන කතා කරමු. ඉතින් අදට සමුගන්නම් ඔබට සුබ දවසක්.